ආයිබෝන් කියලා පිළිගන්නවා ඕන අදත් අලුත් වීඩියෝ එකක් කරන්න ඔයාලා වෙනවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ වින්ඩෝ කිහිපයක් ඕපන් කරගෙන පාවිච්චි කරද්දී අපිට ඕනෙම නැත්තේ මොකක් හරි එක වින්ඩෝ එකක් හැම එකකම ඉදිරියෙන් තියාගන්න ඒ වැඩේ කරගන්නේ කොහොමද කියලා. දැන් මම ඔයාලට උදාහරණයක් විදිහට පෙන්නන්නම්. මම මේ වගේ software එකක් ඕපන් කරගන්නවා. මම මේ software එකේ වැඩ කරන හැටි තියෙන වීඩියෝ එකකුත් ඉන්ටර්නෙට් එකෙන් ගන්නවා. මම මේ ගත්ත වීඩියෝ ඕපන් කරගන්නවා. මේ විදිහට වීඩියෝ එක ඕපන් කරගත්තාම අපිට පුළුවන් වෙනවා වින්ඩෝ දෙකක් විතර එක බලා ගන්න. හරි. මේ තියෙන්නේ මගේ ලෙසන් එක. මේක තමයි software එක. මම මේකෙන් බලාගෙන තමයි මෙන්න මේකේ වැඩ කරන්නේ. ඉතින් අපි ගොඩක් වැඩ කරන්නේ මේ සයිස් එක හදාගෙන මේක බලාගෙන මේක වැඩ කරනවා. දැන් අපි හිතමු මම මේක බලලා ඉවරයි දැන්. බලවන් පොස් කරලා මේක වැඩ කරන්න යනවා. ඔන්න දැන් කරන්න වෙන්නේ කොහොමද? අරක පේන්නේ නැහැ. ඒක මොකද අපේ මෙන්න මේ වින්ඩෝ එකෙන් පිටිපස්සට ගෙන් තියනවා අන්න ඒ වින්ඩෝ එක. දැන් අපිට මේකේ වැඩි කරලා ඒකට සේර කරලා අපිට ආයෙ ඇවිල්ලා බලන්න වෙනවා ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඔය විදිහට තමයි දිගටම කැරි තමයි බලා ගන්න වෙන්නේ. ඉතින් ඊට ගොඩක් ලේසි නේද මේ වගේ වීඩියෝ එකක් මේ වගේ සයිඩ් එකකින් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ මේක මේ වින්ඩෝ එකෙන් පිටිපස්සට යන්නේ නැහැ. හැම වෙලෙම මෙතරම තියෙනවා. අපිට තියෙන්නේ මෙතනින් බලාගෙන මේක වැඩ කරන්න. ඉතින් ඒක කරන්න ගොඩක් ලේසි. ඒත් අපිට Windows වලින් නම් මේක කරගන්න බෑ. අපිට චූටි software එක download කරගන්න වෙනවා. මම ඔයාලට යටින් link එකක් දෙලා තියෙනවා. ඒකෙන් පුළුවන් software එක download කරගන්න. software එකේ නම තමයි Always on Top. මේ තියෙන්නේ මේ software එක. install කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. kilobyte 199ක පොඩි ප්‍රමාණයක චූටි app එකක්. අපිට තියෙන්නේ මේක double click කරලා open කරගන්න විතරයි. open කරගත්තාම ඔයාලට පේන්න ඇති කිසිම window එකක් මේකෙත් පේන්නේ නැහැ. ඒ system tray එකේ DI කියලා icon එකක් පෙන්වනවා. ඒ කියන්නේ මේ software එක මේකේ run වෙනවා. දැන් අපිට පුළුවන් මේකේ තියෙන script එක පාවිච්චි කරන්න. මෙහෙමයි කරන්නේ. අපිට ඕනේ software එක හරි මොකක් හරි window එක හරි open කරගෙන දැන් අපිට ඉදිරියෙන් තියාගන්න ඕනේ මේකනේ. ඒකේ title එකේ click කරනවා. මේ විදිහට එකපාරක් click කරලා control key එක press කරගෙන space key එක එකපාරක් press කරන්න ඕනේ. දැන් මේ window එක හැම එකනොනා ඉදිරියෙන් තමයි තියෙන්නේ. ඒක සාමාන්‍ය අවස්ථාවනේ. කියන්නේ software දැම්මේ නැතත් කොහොමත් අපි මේක ක්ලික් කරලා දින හින්දා මේක දින ඉදිරියෙන්. ඒත් අපි දැන් බලන්න මේ ක්ලික් කරොත් එහෙම ඒත් මේක පිටිපස්සට යන්නේ නැහැ. ඔයාලට පේන්නේ නැති මොනවා කරත් හැම වෙලෙම තියෙන්නේ මෙන්න මේ ප්ලේයර් එක ඉදිරියෙන්. මොකද අර software එක පාවිච්චි කරලා අපි මේකට තමයි script එක දෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේ වීඩියෝ එකේ වෙලෙන් බලාගෙන මේකේ ඕනම දෙයක් කරන්න. ඉතින් ගිහින් ඉන්න තාත් මේ වගේම වීඩියෝ දිගටම කරනවා. රන් දෙන්න මාත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරනවා channel එක. ගිහින් ඉන්න තාත් වීඩියෝ එකකින් හම්බෙමු.